දීපං මචං සයිමන් අයියගේ කුඩේ. දීපං දීඝනිකාය. මචං මජ්ක්‍ධිම නිකාය. දීපං මචං සයිමන් සංයුත්ත නිකාය. දීපං මචං සයිමන් අයියගේ අංගුත්තර නිකාය. කුඩේ කුද්දක නිකාය. අපි පිළිවෙලේ පාඩම් කරන්න ඕනේ. ඔය එනවනේ අපි පාඩම් කරන්න. ඔන්න දැන් ඔන්න ඒක මතක තියාගන්න ලේසි ප්‍රමේයක් කියලා දුන්නා. මොකද්ද? දීපං මචං සයිමන් අයියගේ කුඩේ. මතක තියාගන්න නෑ හරිද? දීපං මචං සයිමන් අයියගේ කුඩේ. ඉතින් මම අද මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසේන බ්‍රාහ්මණ වර්ගයේ ධනංජානි සූත්‍රය. මම අර කලින් මාතෘකා කරගන්න දෙන පාඩේ තමයි නමේසෝ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාලධාමේ දුක්ඛ වේදනා පටික්කමන්තිනා අභික්කමන්තේ පටික්කමෝ සානං පඤ්ඤායති. නමේසේ සාරිපුත්ත කමනීයං නයාපනීයං. සාරිපුත්තයන් වහන්සේ බාලධාමේ දුක්ඛ වේදනා මගේ වේදනාව බලවත්ය. පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝ සානං පඤ්ඤා යති. මට මොන සුවයක්ද? දැන් මේක මේ විදිහට කියවට ඔයගලන් තේරෙන්නේ නැහැ නේද? තේරෙනවද? තේරෙන්නේ නැහැ. හැබැයි මේ පාඩේ නිධාන කතාව නේද? හරියද නම් තේරෙන්නේ. නිධාන කතාව කියන්න දෙපාඩ. ඔන්න ඔයගලන් දන්නවා කියන්නේ. ඔන්න නම් කියන්නේ පින්නතනේ බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලේ දක්ඛිණගිරි පර්වතය කියලා විශාල පර්වතයක් තිබුණා. මොකද්ද? දක්ඛිණගිරි පර්වතය කියලා විශාල පර්වතයක් තිබුණා. ඉතින් පින්නතනේ මේ පර්වතයේ පාමුල ගමක ඉඳලා මිනිස්සේ ආවා බුදුහාමුදුරන්ගෙන් පැවිදි බව ලබන්න. ඉතින් මේ මිනිස්සේ ආවේ බුදුහාමුදුරන්ගෙන් පැවිදි බව ලබලා සක්මන් කරන ගමන් හිතනවා භාවනා කරන්න ගියා නම් හරි. ඊට කලින් සරියුත් හාමුදුරුවෝ පොඩ්ඩක් හම්බෙලා නම් හරි කියලා සරියුත් හාමුදුරුවෝ ළඟට ගියා. කවුද? සරියුත් හාමුදුරුවෝ ළඟට මේ හාමුදුරුවෝ වැඩම කළා. දැන් සරියුත් හාමුදුරුවෝයි මේ හාමුදුරුවෝයි කතා බහ කරනවා. ටික වෙලාවක් වෙනතන මේ විදිහට කතා බහ කරන්නේ සරියුත් හාමුදුරුවෝ මේ හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේ කොහේ ඉඳන්ද පැමිණියේ කියලා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා මම දක්ඛිණගිරි පර්වතයේ පාමුලේ ඉඳලායි ආවේ කියලා. එතකොට පින්නදින මේ සරියුත් හාමුදුරන්ට මතක් වෙනවා සරියුත් හාමුදුරන්ගේ යාළුවා ධනංජානි බමුණා මේ දක්ඛිණගිරි පර්වතයේ පාමුල නේද ඉන්නේ කියලා. ඊට පස්සේ මේ සරියුත් හාමුදුරුවෝ අර හාමුදුරන්ගෙන් අහනවා ධනංජානි කියලා බමුණෙක්ව අඳුරනවාද කියලා අහනවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා ධනංජානි බමුණව කවුද අඳුරන්නේ නැත්තේ? ධනංජානි බමුණව හැමෝම අඳුරනවා කියලා කියනවා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා මොකද තාමත් ධනංජානි බමුණ ඉස්සර වගේම උත්හාන වීරයෙක් හින්දහම් කරනවාද කියලා අහනවා. එතකොට පින්නදින මේ හාමුදුරුවෝ කියනවා ඉස්සර නම් එහෙම උත්හාන වීරයෙක් හින්දහම්
දැන් නම් එහෙම පින්දහම් කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට පින්නතුනි මේ සරියුත් හාමුදුරුවෝ එබලම නැගිටලා මේ ධනංජානි බමුණට අවවාද කරලා ඉන්න ඕනේ කියලා හිතලා මේ දක්ෂිණගිරි පර්වතයේ පාමුලට වඩින්න පටන් ගත්තා. ඉතින් පින්නතුනේ එදා රෑ බෝධන එනින්දා මේ සරියුත් හාමුදුරුවෝ ළඟ තිබුණු ගල් ගෙයක වැඩ සිටියා. පහුවදා උදෙන්ම පිණ්ඩපාත වැඩලා රුක්ෂයක් යටට ගිහින් දන් වළඳලා අර ධනංජානි බමුණගේ ගෙදරට සරියුත් හාමුදුරුවෝ වැඩම කළා. ධනංජානි බමුණ ගෙදර බලද්දී ධනංජානි බමුණ ගෙදර නැහැ. ඊට පස්සේ පින්නතුනි සරියුත් හාමුදුරුවෝ ධනංජානි බමුණව ගොවිපලේ ගලුවා. ගොවිපලේ ධනංජානි බමුණ හරක්ගෙන් කිරි එළනවා. ඉතින් පින්නතුනි දැන් සරියුත් හාමුදුරුවෝ ධනංජානි බමුණ ළඟටම ගිහින් ධනංජානි බමුණ කියලා කතා කරා. ඊට පස්සේ ධනංජානි බමුණ බලනවා ආනේ මේ ඔබ වහන්සේනේ මං දන්නේ නැහැ ඔබ වහන්සේ නම කියලා දන් වළඳුනේ කියලා අහනවා. එතකොට සරියුත් හාමුදුරුවෝ කියනවා එපා එපා මම දන් වළඳලයි ආවේ කියලා. ඊට පස්සේ ධනංජානි බමුණ උණු කිරි තියනවා වළඳනවාද කියලා අහනවා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ කියනවා නෑ නෑ දැන් මම වළඳන වෙලාව පහු වෙලා. දැන් මම වළඳන වෙලාව පහු වෙලා කියලා කියනවා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ කියනවා ඔයා ඔය වැඩ ටික ඉවර කරලා දාලා අර 10ට වෙන්නකො මාව හම්බෙන්න කියලා සරියුත් හාමුදුරුවෝ ඒ රුක්ෂයටින් වැඩම කළා. වැඩ සිටියා. ඉතින් අර ධනංජානි බමුණා අර වැඩ ටික නවත්තලා දාලා අතපය සෝදගෙන හොඳ එළුමක් ඇඳගෙන සරියුත් හාමුදුරුවෝ ළඟට ආවා. ඇවිත් දැන් මේ විදියට ධනංජානි බමුණත් එකක් පස්සකින් වාඩි වෙලා දැන් මේ සරියුත් හාමුදුරුවෝයි ධනංජානි බමුණයි කතා බහ කරනවා. ටික වෙලාවක් කතා බහ කරද්දී පින්නතුනි සරියුත් හාමුදුරුවෝ ඇයි ඉස්සර වගේ උත්සාහ වීරෙන් දැන් පින්දහම් කරන්නේ නැත්තේ කියලා ධනංජානි බමුණගෙන් අහනවා. එතකොට පින්නතුනි මේ ධනංජානි බමුණ කියනවා ඔබ වහන්සේලාට වගේ නෙමෙයි අපිට වැඩ රාජකාරි ගොඩාක් කියනවා කියලා පින්නතුනි වැඩ 10ක් ගැන කියනවා. කීයද? 10ක් ගැන කියනවා. මොනවද? මාතා පිතරෝ පෝසේ සම්බා පුත්තදාලා පෝසේ සම්බා දාස කම්මකාර පෝරිසං පෝසේ සම්බා මිත්තා මච්ඡාන මිත්ත මච්ඡ කරණ කාතබ්බා ඥාති සාලෝ දාන ඥාති කරණයන් කාතබ්බා අතිතිනං අතිති කරණයන් කාතබ්බා උබ්බ වේදානං උබ්බ වේද කරණයන් කාතබ්බා රන්නෝ රාජා කරණයන් කාතබ්බා දේවතානං දේවතා කරණයන් කාතබ්බා අයම්පි කායෝ පීන බුහේ තබ්බෝ. ඔන්න වැඩ 10ක් ගැන කියන්නේ. තේරුම ගන්නවද? නැද්ද? මාතා පිතරෝ පෝසේ තබ්බා. මව්පියන් වෙනුවෙන් කරන යුතුයකම් ඔය දන්නේ? බොරු කියනවා. මව්පියන් වෙනුවෙන් කරන යුතුයකම්. මව්පියන් වෙනුවෙන් කරන යුතුයකම් මොනවද? මව්පියන් කියද්දි මට කවියක් මතක් කියන්නේ. බඩගිනි වෙලා මාගිය කාල තුතුගේ ගෙට
ගන්ධෝනෝපා දෝකියලා සිතුනි මාට මනලහඳ පුතේ කිරි දුන්නේ මානුබට ඉතින් මම කලින් ඉස්කෝලවල වල බණවල වලට ගියාම ළමයින්ට පාඩම් කරන්න හොඳයි. මම දවසක් ගියා ඉස්කෝලේට. හරිද? මේ ඉස්කෝලේ ගිහින් මම ළමයින්ට ඔය කවිය පාඩම් කරන්න කිව්වා. ඒ පාරක් කියලා මම පාඩම් කියලා කිව්වා. ළමයි ඔක්කොම කිව්වා ඕ පාඩම් කියලා. ඉතින් මම එක්කෙනෙක්ට නැගිටලා කියන්න කිව්වා. මම කිව්වේ මේ කවිය හොඳයි. එයා කිව්වේ මේ කවිය වෙන විදිහකට. ඒකත් කියන්න. ඒකත් මට මතකයි. කියන්න. බඩගිනි වේලා මාගිය කාල කැඳීමට තිබුණේ රොටි දෙකයි රුපියල් 50කට ගන්ධෝනෝගම් ලෝකියලා සිතුනි මාට මනලාද අන්ති පිටි දැන්නේ රොටි දෙකට ඉතින් මව්පියන් ගැන ඉදුකම් කියද්දී අපි අම්මා තාත්තට සලකන්න ඕනේ නේද? ලෙඩ වුණාම බෙහෙත් තරම් දෙන්න ඕනේ, නාවන්න කවන්න පොවන්න ඕනේ නේද? නැත්නම් වැඩි ඉතිනිවාස වලට ගිහින් දරා හරියනවද? නැහැ නේද? අපි ආදරෙන් අම්මා තාත්තව බලා ගන්න ඕනේ. ඉතින් මේ වගේ වැඩ කටයුතුත් අපේ ධනංජානි බමුණට තිබුණා. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? පුත්තදාරා පෝසේ තම්බා. අමුදරුවන් වෙනුවෙන් කරන යුතුයකම්. දරුවන් වෙනුවෙන් කරන යුතුයකම් ගත්තොත් නම් ඉතින් දරුවන් වෙනුවෙන් කරන යුතුයකම් ගත්තොත් ළමයි ඉල්ලන ඒවා අරන් දෙන්න ඕනේ නේද? ඉගෙනීම ලබා දෙන්න ඕනේ. කන්න බොන්න දෙන්න ඕනේ. ආදරෙන් බලා ගන්න ඕනේ නේද? ඉතින් මේ ළමයි වෙනුවෙන් කරන යුතුයකම් තියෙනවා. හැබැයි ඉතින් භාර්යාව වෙනුවෙන් කරන යුතුයකම් ගත්තොත් තමයි ඉවර. අපේ තින්නානේද අම්මා? දවස් 20 ඉතින් අනින් කොටේ තමයි ඉන්නේ. අපේ ගෙදර උදා සිද්ධිය කියන්නද? අපේ අම්මයි අක්කයි අවුරුද්දට හැමෝටම අඳුම් ගේන්න කියලා තාත්තගෙන් සල්ලි ඉල්ලන් යනවා. හරිද? තාත්තා කොහොමද ඉතින් ටවුන් එකට ගිහින් දාලා එනවා. මොකද තාත්තා දන්නවා උදේ 6ට ඕක ඇතුළට ගියොත් හවස 6ටවත් ඕක ඇතුළෙන් එළියට එන්නේ නැහැ කියලා තාත්තා දන්නවා. ඉතින් තාත්තගෙන් ගිහින් එන වෙලාවට මේ කෝල් එකක් දෙන්න කියලා. හරිද? කොහොම හරි මේ දෙන්න අම්මයි අක්කයි ඇඳුම් අරගෙන ආවා. ඇවිල්ලා බලද්දි මේ දෙන්නට විතර ඇඳුම් අරන් තියෙනවා. මේ දෙන්නට විතර ඇඳුම් අරන් තියෙනවා. අඩුම ගානේ මාමා කතුරට ගියගේ ඒකත් නෑ. ඊට පස්සේ ඒත් කොහොමද කියමුකෝ. එදා රෑ නිදා ගන්නත් නෑ. ඇයි? නායන් අඬනවා. අනේ මට මේක ගැලපෙන්නේ. අනේ මට මේක හිර වැඩි. අනේ මම මේක ඇඳාම ටිකක් අවුල් වගේ. ඔය විදිහට ආයතන හයින් අඬනවා. ඊට පස්සේ ඊට බහුව යනවා ඒක ටික මාරු කරන්නේ. ඉතින් ඊට බහුව ඉතින් ඒ ටිකම තමයි ඉතින්. දැන් මෙතන පිළිමි ඉන්නවා නම් ගන්නවා භාර්යාවෙන් කරන උදම් මොනවද කියලා. හොඳද? ඉතින් මම ඒක කියන්නේ නෑ. ඉතින් මේ ධනංජානි බමුණට අමුදරුවන් වෙනුවෙන් කරන උදකමොත් තිබ්බා නේද? දාස කම්මකාර පොරි සම්පෝසේ සබ්බා. දාසයන් වෙනුවෙන් කරන යුතුයකම්.
ඒ කිව්වේ 16න් කියන්නේ මේ කාලේ ගත්තොත් වැඩකාරයෝ නේද? ඉතින් ඉස්සර පින්නතුනේ 16 ඉස්සර කියන්නේ 16 මේ කාලේ කියන්නේ වැඩකාරයෝ. ඉතින් දැන් අපි 16 වෙනින් කරන තුකම් ගත්තොත් 16 හරියට වැඩ කරනවාද කියලා බලන්න ඕනේ නේද? හරියට වැඩ කරලා ඉවර නම් තව වැඩක් බාර දෙන්න ඕනේ නේද? දැන් 16 ගේ ගෙදර මල ගෙදර